අද 11 මාස 30 වෙනිදා ඉරිදා. ඉතින් ඔයාලා දන්නේ නැති ලංකාවේ තියෙන ගම් වතුර තත්ත්වයත් එක්ක ගොඩක් තැන් යට වෙලා තියෙන ගොඩක් කටට කන්න බොන්න හරියට නැහැ. ඒ හින්දා අපේ ගෙවල් පැත්තේ තියෙන CBL එකේ ගොඩක් කට්ටිය ඉන්නේ බෝඩින් කට්ටිය ඉන්නට ගොඩක් කන්න නැහැ. ඒ හින්දා අපි තීරණය කළා මොනවාරි පොඩි දෙයක් දෙන්න. ඒ හින්දා අපි තීරණය කළා රොටි දෙන්න. රොටි වගේ දෙයක් අපිට හදන්නත් ලේසි, දෙන්නත් ලේසි, බෙදන්නත් ලේසි, කන්නත් ලේසි නිසා එහෙනම් අපි යමු මොකද අපි කරේ බලන්න. එහෙනම් මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හෝ මුලින් බලන්න අපේ ගෙවල් පැත්තේ තිබ්බ ගම් වතුර. මේ තියෙන CBL එක. කොහොමද CBL එක තිබ්බ ගම් වතුර? අපි මුලින්ම කරේ පොල් කඩපු එක. මේ අයියට කියලා තමයි පොල් කඩාගත්තේ. එයා උසමදි පුටුවක් තියලා තමයි කොහොමද පස්සේ පොල් ටික කඩාගත්තේ. කොහොම හරි පොල් ගෙඩි 20ක් විතර කඩාගත්තා. ඊට පස්සේ අපි කරේ පොල් ගෙඩි ටික ලෙලි ගහපු එක. පොල් ගෙඩි 20 ලෙලි ගහුවා. මෙතන ලෙලි ගහනවා. ඊට පස්සේ අපි කරේ පොල් ටික ගාපු එක. ආයි පොල් ටික 20ම ගෑවා. මේ තියෙන අපි එක වාරකට ගත්ත පොල් ටික අපි මේක හදන්නේ වාර 3කට. මොකද අපි ගාව තියෙන එක ලොකු මුට්ටියක් විතරයි. අපි ඊට පස්සේ පිටි ටික දාගත්තා. පිටි කිලෝ 25ක් තමයි ගෙනාවේ ඔක්කොම. බෙදාගෙන දාගත්ත පිටි ටික. ඊට පස්සේ මෙයාට තමයි පිටි මුල්ලිය ඇනුවේ. ආයෙත් සුපිරියට ඇනුවා. ආයෙත් රොටිය සුපිරියට ආවා. මේ තියෙන පිටි ටික අපේ දාගෙන වැඩ අපි යමු ලුණු මිරිස් එක බලන්න. බලන්න ලුණු මිරිස් එක සුපිරියට හදනවා මේ. බලන්න මේ. අය ලුණු කපලා තියන්නේ අර තියෙන්න. Moments later. මීයට අර කට්ටියට රොටිය හදනවත් එක්ක අපි ඉතින් රොටිය ඔක්කොම එක ගානට හැදෙන්න ඕන නිසා අපි කප්පයකින් තමයි රොටිය කැපුවේ. නැත්නම් රොටිය එක හැදෙට යන නිසා අපි මුලින්ම රෝල් කරගෙන කප්පකින් තමයි රොටි ටික කපා ගත්තේ. අපි රොටි 17 තමයි හදන්න ඉන්නේ. ඊට පස්සේ අපි ටක් ගාලා මේ ටික පුච්ච ගත්තා. අපි එළියේ තමයි පුච්ච ගත්තේ අදර වලින්. අපි කොහොමද රොටි 200ක් විතර එළිය පිච්චුවා. ඊට පස්සේ මේක එළියේ පුච්චන ඉන්න නිසා පහු වෙන නිසා අපි හිතුවා මේක බේකරියට අරන් යන්න. මේ එළියේ පුච්චපු ටික කොහොමද රොටි ටික එළියේ පුච්චපුවා සුපිරිය ලස්සනට ආවා. අපි දර වලින් තමයි මේක පිච්චුවේ. එල්ලි අපේ රොටි 200ක් විතර පිච්චුවා. මේ අතරම ආරංචියක් ආපේ ලුණු මිරිස් එක හරි කියලා ඉතින් මං ගියා බලන්න. ආයි සුපිරියට තිබ්බා කට කපලා ලුණු මිරිස් එක තිබ්බා. ලුණු මිරිස් එතන තමයි ලුණු මිරිස් එක තිබ්බා. ආයි සුපිරියට තිබ්බ ලුණු මිරිස් එක. කොහමද අපේ රොටි ටික මේ එළිය පුච්චපු ටික. ඊට පස්සේ අපි ගියා බේකරියට. අපේ චූම්පා අංකල්ගේ බේකරියට ගියා. මොකද මේක නැත්තම් පරක්කු වෙන නිසා අපි බේකරියට ගිහලා හදාගත්ත ටක් ගාලා. බේකරියේ ලේසි එකපාර අපිට ගොඩක් දාන්න පුළුවන් නිසා අපි රොටි 1000ක්ම තමයි හැදුවේ. ඊට වැඩිද අඩුද දන්නේ නැහැ. කොහොම හරි 1000කට තමයි අපි ටාකට් කරලා හැදුවේ. මාරි බේකරියේ වැඩ ඉවර කරලා අපි ගෙදරෙද්දි රෑ 7 විතර වුණා. ඊට පස්සේ කට්ටිය ගියා බෙදන්න. මට යන්න බැරි වුණා. මොකද රෑ වෙලා තියෙන ගම් වතුර දාලා තියෙන අපේ ගේ වටේට ගෙදරට නෙමෙයි අපේ ගේ ළඟ පාරවල් වලට. ඒ හින්දා මට ගෙදරින් යන්න දුන්නේ නැහැ. ඒ හින්දා අපි සුපිරියට මේක කරා. අපේ කට්ටිය බෙදලා තිබ්බ කොහොම හරි රොටි 1000න් රොටි 50ක විතර ඉතුරු වෙලා තිබ්බා. අපි කැන්ද කොලේක දාලා තමයි මේක දුන්නේ. ඉතින් අපිත් පොඩියට හරි රොටිය දුන්නා අපේ ගෙවල්ලන් කට්ටියට ගම් වතුරට හුලා ඉන්න කට්ටියට. ඉතින් මේකට උපකාර කරපු සියලු දෙනාට බොහොම ස්තුතියි. බොහොම පිං මේ උපකාරයට බොහොම ස්තුතියි. නැවතත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් හැමෝම බලාපොරොත්තු සමුගන්නවා. වගේම ඔයාලට ඔයාලට පුළුවන් විදිහට අපේම කටට උපකාර කරන්න. අපේම නෙමෙයි හැමෝටම උපකාර කරන්න ඕනේ අපි. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකක් හමුවෙමු. සුබ දවසක්.